කොහොමද ඉතින් අද හරි විශේෂ දවසක්. ඒ වගේම විශේෂ දෙයක් තමයි අපි පෙන්වන්න යන්නේ. එන්නකො ඉතින් අපිත් එක්ක ලංකාවේ හොඳම ලී කැටයම් බලන්න තමයි යන්නේ. එතකොට ඉතින් දන්නවා මේ කොහෙද යන්නේ කියලා. මේ යන්නේ ඇම්බැක්ක දේවාලේ බලන්න. දැන් අපි මේ ඉන්නේ බූවැලිකඩ. බූවැලිකඩ ඉඳන් ඇම්බැක්ක දේවාලෙට මීටර් 200ක් වගේ පුංචි දුරක් තමයි තියෙන්නේ. බලන්නකො මේ පැත්තේ තියෙන ලස්සන. දැන් අපි මේ ඉන්නේ ඇම්බැක්කේ අම්බලම ළඟ. දැන් අපි ඇම්බැක්ක අම්බලම පහු කරගෙන තමයි මේ යන්නේ. බලන්න ලස්සන ගමක් තියෙන්නේ, දෙපැත්තේ කුඹුරු තියෙනවා. හරිම ලස්සනයි. දැන් නම් අපි ඇම්බැක්ක දේවාලයට ඇවිල්ලා ඉන්නේ. දැන් තුම්මන් හන්දියක් හම්බෙනවා. දැන් තුම්මන් හන්දිය දකුණු පැත්තට තමයි අපි ඇම්බැක්ක දේවාලයට යන්න තියෙන්නේ. එතන ඉස්සරහම පාකින් එක බලා ගන්න පුළුවන්. දැන් අපි නවත්තන්න යන්නේ වාහනේ. මෙන්න මේ විදිහට ඇම්බැක්ක දේවාලේ පාකින් එක බලා ගන්න පුළුවන්. අද නම් සෙනඟ ටිකක් අඩුයි. බලන්න මේ තියෙන කඩවල් ටික නම් ඔක්කොම වහලා තියෙන්නේ. අපි යන් උඩට එහෙනම්. දැන් උඩට යද්දී ඔයාලට පේනවා ඇති ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලය කියලත් බෝඩ් එකක් ගහලා තියෙනවා. ඉතින් ඔයාලට හොයාගන්න ලේසි. දැන් මෙතන ඉඳන් පොඩි දුරක් ඉස්සරහට යන්න ඕන. ලොකු දුරක් නෑ. අඩි 10ක් 15ක් විතර තියෙනවා. දැන් අපි ඇම්බැක්ක දේවාලේ ඇතුල් වෙන තැනට ඇවිත් තියෙනවා. ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඇම්බැක්ක දේවාලය ඇතුළ. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ පැරණි ගල් ඔලුවස්සක්. දැන් ඔයාලට බලන්න පුළුවන් මේ තියෙන්නේ පැරණි වී අටුවක්. අපි එහෙනම් දැන් ඇම්බැක්ක දේවාලේ ඇතුළට යමු. බලන්න මේ ලී කැටයම් වල තියෙන ලස්සන මේ කුළුණු වල තියෙන එකම කැටයම නෙවෙයි, කැටයම් ගොඩක් තියෙනවා. ඇම්බැක්ක දේවාලය ගැන කිව්වොත් ලංකාවේ හොඳම ලී කැටයම් තියෙන්නේ මෙහෙ තමයි. ඔයාලා බලන්න එනවා නම් මේක තියෙන්නේ ගම්පලත් දවුලගලත් අතර. ගම්පල යුගයේ නිර්මාණය වෙච්ච ලස්සන දේවාලයක් තමයි ඇම්බැක්ක දේවාලය කියන්නේ. 14 වෙනි සතවර්ෂයේ 3 වෙනි වික්‍රමබාහු රජතුමා විසින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සන නිස්කලංක පරිසරයක් තියෙන තැනක් තමයි ඉතින් මෙතන. හරිම නිස්කලංක පරිසරයක් තියෙන්නේ. ඔයාලත් ඇවිල්ලා බලන්නකෝ. දැන් මේ තියෙන්නේ දේවතා බණ්ඩාර දේවාලය. මේ තියෙන්නේ මුළුතැන් ගෙය. එන්න ඔයාලත් ඇවිල්ලා බලන්න මේ ලස්සන තැන.